ඔන්න යාළුවනේ අද වී වපුරන දවස මම ඔයගොල්ලන්ට කියන්නේ වීඩියෝ එක දිගටම අරන් ඉන්නම් කියලා. ඒකට අද වී වපුරන දවසේ උදේම යන්නයි හදන්නේ කුඹුරට. එතකොට මුලින්ම බලන්න ඕනේ තෝරා ගන්න වී ප්‍රභේදය මොකක්ද කියලා. මම තෝරාගත්තේ BG 310. BG 310 කියන්නේ BG වර්ග ගොඩාක් පඳුරු ගාලා හොඳ දෙනවා. අපි අඩු වී ප්‍රමාණයක් තමයි ගන්න ඕනේ. එතකොට BG 310 වී එකෙන් අපිට සාමාන්‍ය හෙක්ටයාරයකට වී කිලෝ 4500ත් 5500ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අක්කරයකට නම් සාමාන්‍ය උදේම වී කිලෝ 1800 2200 ප්‍රමාණයක් ගන්න. අපි දැන් වැඩ පටන් ගන්න හදන්නේ. මේ ඇවිල්ලා එයා වැඩි පටන් ගන්න තියෙනවා. මඩ කරලා තියෙන්නේ දැන්. එතකොට අපි දැන් ඊළඟට මෙන්න මෙයා තියෙන මේකේට මගේ උඩ මෙඩිජි දෙකට වතුර අර පැත්තෙන් වැඩි පටන් ගත්තා අපේ අක්කත් ඉන්නවා. මඩ කරගන්න ඉන්නේ. බාප්පත් ඉන්නවා. දාලා තියෙනවා ඒකට. එහෙනම් බලමු. මයිලෙට කොහොම කියන්නේ යන්න. ආගමේ වාතාවට්ටිය කරලා වැඳලා කරලා වී ටික ඉන්නවා. මේ පැත්තෙන් අක්කත් ඇවිල්ලා සපෝට් එක දෙනවා. වී හින්න කලින් මම ඔන්න මුලින්ම යොදුනා මේක TSP පොහොර එක මඩ පොහොර. ඒ කියන්නේ කැට පොහොරක්. ඒක හින්න කලින් වී හින්න කලින් මඩ පොහොර කියලා තමයි අපි මේක බීම සකසා ගන්න. එතකොට ඒකෙන් වෙන්නේ සම්පූර්ණ මූල පද්ධතිය ශක්තිමත් කරන එක තමයි මේක. සාමාන්‍ය අක්කරයකට කිලෝ 20ක් වායු ප්‍රමාණයක් යොදා ගත්තා නම් වඩා සුදුසුයි. ඊළඟට අපි මූල පද්ධතිය බලමු. තේ බොන්න තමයි සූදානම් වෙන්නේ. 11 මාර්ක් විතර ඇති වෙලා තේ ටික බීලා බොන්න තරත් බාප්පනා එහා පැත්තේ තවත් මම දෙක තුනක් තියන්න ඕනේ කියලා එයා ගිහිල්ලා වතුර ටික බස්සන්න. එලා මම හදන ගමන් ඉන්නේ. අපි දැන් තේ එක බොන්න වාඩි වුණා. යාස් තේ එක බීලා ඉවර වෙලා මම වෙනවා එහා පැත්තේ පොඩ්ඩක් අර වැටයින් වදලා කරලා කතු වගේ තිබ්බා පාහින්න කියලා සූදානම් වුණේ. ඒ ටිකත් ඔන්න යාළුවනේ පෑහැලා දැම්මා. දානකොට ඒ අතරේ ඔන්න අත්තක් කඩන 6ක් විතර උඩින් ඉඳන් පොඩ්ඩක් පල්ලට නේ වගේ වැඩ කරද්දි පොඩ්ඩක් පරිස්සමට කරන්න ඕනේ. ඒ ටිකත් ඉවර වෙලා දැන් අපි ඔන්න දැන් දවල් 1:00ට 2ට විතර ඇති කෑමට සූදානම්. කෙහෙල් කොළ යොතපු ලස්සනට තියෙන අපත් එක අක්කා නම් මේ පැත්තෙන් කනවා. බාප්පත් අර පැත්තෙන් කනවා. මම ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරන්න ඕනේ හින්දා පොඩ්ඩක් පරක්කුනේ. අපි බාප්පලා රස කර කර කනවා. මේකත් මාරම් පන්නයක් කුඹුරට වෙලා මේ වගේ කෑමයක් කාලා වැඩක් කරලා කෑමයක් කන එක. ඒකත් මාර අත්දැකීමක්. තියෙනවා ඌරු මස් ගෙනාපු බාස්කට් එකක අක්කා නම් කන්නේ නෑ. ඒකට සිතුරුනා. අපි දැන් බලමු මොනවද මේකේ තියෙන වෑංජන ටික කරිස් ටික කියලා. පැත්තෙන් ඌරු මස් තියෙනවා. අර පැත්තෙන් සම්බෝලයක් තෙල් දාලා තියෙනවා. ඊළඟට තියෙනවා ගෝවා අලයි එකට දාලා තෙල් දාලා මාරම කෑමයක්. කකුළු බතු සුදු කකුළු බතුත් එක කටට කෙලත් උනනවා. බලමු පත් කටක රස කොහොමද කියලා. දැන් කරිස් ටික ගත්තා. අනලා තියෙන ඌරු මස් හමක්. මේ හමත් එක්ක මස් කෑල්ලක් කාලා බලමු ටේස්ට් එක හරි. දැන් කෑමෙන් පස්සේ පටන් ගත්තා නැවත වැඩි පොඩ්ඩක් රෙස් කරලා. බාප්පා මේ පැත්තෙන් ඇලම ඇඳගෙන යන අර පැත්තෙන් අක්කා පෝරු අරගෙන සම්පූර්ණ අර ඇදින ඒ බිමේ සම්පූර්ණ තියෙන වතුර බැස්ම හදන්න තමයි සම්පූර්ණ මේක වලවල් ටික වහලා මට්ටම් කරලා දාන්නේ. මොකද නැත්තම් වතුර ඉදුරුනොත් පැලවි කුණු වෙනවා. දවස් 2-3ක් එක දිගට තිබ්බොත් ඒ නිසා ඒකේ වතුර ටික ඔක්කොම බහින්න හදලා මට්ටම් කරලා වී ටික ඉහලා අවශ්‍ය දේවල් මේවා කරනවා. අපි වැඩි ඉවරලා දවස් 3ක් විතර ගියා. දැන් ඔන්න වල් තෙල් කියන්නේ වන්නම් ගන්න යට තෙල් වල් තෙල් ගන්න එක පොඩ්ඩක් ටිකක් කාලයක් යන සාමාන්‍ය වල් තෙල් ගන්න ඊටදී මේක ඉතාම සාර්ථක ක්‍රමයක්. මොකද ඇට වලින් පැලවෙන බීජ වල් තමයි බීජ වලින් පැල වල් තමයි ගොඩක් තියෙන. එතකොට මේ වල් තෙල් දින 2ක් 5ක් අතර ගහන්න ඕනේ තෙල්ලයක්.
එතකොට මේකෙන් යන්තම් ඇට පැලවිලා තියෙන ඒවත් මැරෙනවා, ඇටත් සම්පූර්ණ කුණු වෙලා යනවා. ඒකට ඒ වගේ තෙල් එකක් තමයි නියෝ 60 කියලා මම තෝරාගත්තේ. වල් තෙල් වර්ග ගහනවා නම් ගොඩාක් දුරට තියෙන දින 10ක් 14ක් වගේ ඇතුළත ගහන ඒවා. ඒකෙදි ගොයම් පැලේ සාමාන්‍යයෙන් බාල වෙන වල් තෙල්ලෙක් ගැහුවට මොකද ගොයම් පැලේ මැරුණ නැතුණත් බාල වීමක් සිද්ධ වෙන ඒකට අර තියෙන සරත් එක්ක. ඒ හින්දා ගොඩාක්ම සාර්ථක වැඩේ තමයි මෙන්න මේ ඇට තෙල්ලෙක් ගහන එක. මඩට වාසේ සාමාන්‍ය තෙතමනය හිටින්න තියෙනවා වපුරලා දින 2ක් 5ක් අතර කියන්නේ තෙතමනය. ඊට පස්සේ මේක ඇවිල්ලා ඉතින් ඔන්න යාළුවනේ අපි එහෙනම් ඒ සම්බන්ධ ඉවරයි. අපි ඊළඟ වීඩියෝදී හම්බෙමු. කොහොමද මේක ඊළඟ අපි යොදන පොහොර වර්ග මොනවද කෘෂිනාශක වහිනා මාත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරන්න. එහෙනම් ජය වේවා.